ඔවුන් එකට කියන්නේ යක්ෂයාගේ ත්‍රිකෝණය කියලා. ඇමරිකාවේ මයාමි ප්‍රාන්තයේ ඉඳන් හරියටම සැතපුම් 1035ක් දුරින් තියෙන බර්මියුඩා දූපතටත් බර්මියුඩා දූපතේ ඉඳලා සැතපුම් 970ක් දුරින් තියෙන සැන් ජුවාන් වලට සැන් ජුවාන් ඉඳලා මයාමි යාකරන රේඛාවෙන් කොටු වුණු මුහුදු කලාපය මේ ලෝකවාසී ජීවීන්ගේ රහස් විශාල ප්‍රමාණයක් හංගගෙන ඉන්න එහෙමත් නැත්නම් ඒ කාලේ පැරණන්ගේ විශ්වාසයට අනුව කියනවා නම් යක්ෂයාගේ ත්‍රිකෝණය. දැනට වාර්තා වෙලා තියෙන විදිහට පහුගිය අවුරුදු 100ක කාලය ගත්තාම නැව් 50කට වැඩි ප්‍රමාණයක් ඒ වගේම ගුවන් යානා 20කට වැඩි ප්‍රමාණයක් මෙන්න මේ කියපු කලාපය ඇතුළතදී අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු 1000 2000 අතර ප්‍රමාණයක් මෙන්න මේ කලාපෙදී අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද මෙතන වෙන්නේ? පිටසක්වල ජීවින්ද? එහෙම නැත්නම් මුහුදු මංකොල්ලකාරයෝ? නැත්නම් ඇමරිකාවේ කුමන්ත්‍රණයක්? එහෙමත් නැත්නම් මේක මොකක් හරි සෝබාදහමේ විපර්යාසයක්. ඉතින් ගවේෂකයනි එන්න අපි අද බර්මියුඩා ත්‍රිකෝණේ අපි රහස ගැන කතා කරමු. ඔයාලට මේ ගැන ඇත්තම විස්තරය දැනගන්න ඕන නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. එන්න අපි යමු වර්ෂ 1842ට. නෞකාවේ නම තමයි කොලොම්බස්. අවසාන වාර්තා කිරීම විශාල එළියක් සමගින් මාලිමාවේ ගැටලුවක්. දෙවනි සිදුවීම වර්ෂ 1918. නෞකාවේ නම තමයි සයික්ලෝප්ස්. කිසිදු අවසාන වාර්තා කිරීමක් නැහැ. ඒ වගේම කිසිදු සුන්බුන් කොටසක් හම්බෙන්නෙත් නැහැ. මිනිස්සු 300කට වැඩිය අතුරුදහන්. ඒ වගේම මේ වගේ අනතුරු 50කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ කිසිම නෞකාවක සුන්බුන් කොටසක්වත් හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම මේකට මුහුණු දුන්නු කිසිම කෙනෙක් දිවි ගලවගෙනත් නැහැ. ඉතින් අපි බලමු මොකද්ද මෙහෙම වෙන්න තියෙන හේතු සාධක කියලා. පළවෙනි එක මේක නාවිකයාගේ අත්තරදීමක් හරි මාලිමාවේ දෝෂයක් හරි වෙන්න පුළුවන්. දෙවැනි එක විශාල කුණාටුවක් හරි නැත්නම් විශාල මුහුදු රළ වගේ පාරිසරික බලපෑමක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. තුන්වෙනි එක මෙතිල් හයිඩ්‍රේට් එකක්. ඒ කියන්නේ මෙතිල් බබල් නිසා මුහුදේ කලාපයේ ඝනත්වය අඩු වෙලා නැව සම්පූර්ණයෙන්ම මුහුදුපත් වුණා වෙන්න පුළුවන්. හතරවෙනි කාරණේ චුම්බක ශේෂ්ත්‍රයක් නිසා වෙන්න පුළුවන්. පස්වෙනි කාරණේ විද්‍යුත් ශේෂ්ත්‍රක බලපෑම නිසා වෙන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ භෞතික විද්‍යාත්මක හේතු රාශියක් වෙන්න පුළුවන්. මේක සිදුවීමක් විතරක් නෙමෙයි. මේක පුරාවෘත්තයක්. සාමාන්‍යයෙන් පුරාවෘත්තයක් නිකම්ම හැදෙන්නේ නැහැ. ඒකට හේතු මොනවා හරි තියෙනවා. අපි දැන් බලමු මේ බර්මියුඩා ත්‍රිකෝණේ පුරාවෘත්තය ගොඩනැගෙන්න හේතු මොනවද කියලා. මම හිතන විදිහට මේකට ප්‍රධානම හේතුව තමයි ජනමාධ්‍ය හා ලේඛකයන්ගේ තියෙන අතිශයෝක්තිය. 20 වන සියවසේ මුල් භාගයේදී විතර පළ වුණු පුවත්පත් සංග්‍රහ ගොඩක් දේවල් වල මේක ලියලා තියෙන්නේ අතිශයෝක්තිය යොදවලා. ඉතින් පස්සේ කාලෙක ලැරි කූෂ් වගේ ගවේෂකයෝ පෙන්නලා දුන්නා මේ සමහර දේවල් වාර්තා කරලා තියෙන්නේ වැරදි විදිහට කියලා. එහෙනම් ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ? NASA ආයතනයයි කොලරාඩෝ යුනිවර්සිටි එකයි මෑත කාලේදී කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට හොයාගත්තා මෙන්න මේ බර්මියුඩා ත්‍රිකෝණයට උඩින් හෙක්සගනල් හැඩයේ වලාකුළු වල කුහර කීපයක්. ඉතින් මේ කුහර වලට පුළුවන් ප්‍රබල හුලං පැයට සැතපුම් 170 විතර වේගයකින් මුහුද දිශාවට එවන්න. ඉතින් මේවට අහු වෙන කිසිම දෙයකට ගැලවිල්ලක් නම් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ කතාව ඔප්පු කරලා තියෙන්නේ නැහැ. මේක තාම තියරි එකක් විතරයි. ඉතින් එක එක කට්ටිය මේ ගැන එක එක කතා කියනවා. විශේෂයෙන්ම තමයි පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් බාහිර ලෝකෙන් හංගන්න මේක NASA එක විසින් ගොතපු කතාවක් කියලා කියනවා. පුරාවෘත්තයන් නිකම්ම බිහි වෙන්නෙත් නැහැ. ඒ වගේම අවුරුදු 100 ගාණක් හේතුවක් නැතුව ඒක පවතින්නෙත් නැහැ. ඉතින් අපි මේ ගැන තව කතා කරමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා